මේ වාක්‍යවා මීට කලින් අනිවාරෙන් මහල ඇති. සමරවිට කෑම මේසකදී සමරවිට කඳුළු පිරුණු ඇස් දෙකක් ඉස්සරහා ඒමන්නත්තම් ආදරයක් විදියට හෙමින් මුණනවාට හෙන්න ඇති. ඔයා වෙනුවෙන්ම මෙච්චර දේවල් කලා. ඒත් ඔයා මට මෙහෙම කලා නේද. මතක් කළ බලන්නේ වචන ටිකවාගේ හිතට දැනුන විදිහ. එක කම්බුල් පාරක් වගේ නෙමෙයි. හෙමින් ශරීරගත වෙන වසක් වගේ වාට දැනෙන් ඇති. මොකදේ වචන කිව්වේ නොදන්න පිටස්තර කෙනෙක් නෙමේ. ඒ කිව්වේ ඔය පනවගේ ආදරය කරන කෙනෙක්. අන්න ඒ නිසායි වචනවාගේ හිතට ඒ තරම් තදින් වෙතුරේ. මේ වීඩියෝ එක අන්තර්ජාලයන්න හැකර්ස්ලා ගැනවත් අපරාධකාරය ගැනවත් නෙමෙයි. මේ වීඩියෝ එක වාගේ අම්ම ගැන. වාගේ පෙම්වතිය හෝ පෙම්වතා ගැන. එමන්න තම් වාගේ කිට්ටුම යාළුව ගැන. මොකද අඳුරු මනෝවිද්‍යාවට අනුව මානසික හැසිරවීමේ භයානකම ප්‍රහාරය කවදාවත් එල්ල කරන්නේ හතොරෙක් නෙමෙයි. එක එල්ල කරන්නේ ආගම තුරුවල තැන් ආගම සංවේදී තැන් හරියටම තන්න ආරංගිම්වෙන්න මිනිස්සු. එයාලට වගේ යමක් ඕනුවට හැම වෙලාවකම එයාලේ තුවාලය පාරවනවා. එමෝතේ වාට දැනුන්නේ වගේ තුරුවලකමක් නෙමෙයි. ඔය ඒ වැට්ටුනේ ආදරමයෝගේ පේන්න හදපු මාරන්තික මානසික ඕගුලකට. මනෝචිකිත්සක වෛද්‍ය සුසෑන් ෆෝවර්ඩ් මේ තත්වයට දුන්නේ හරිම ඔපුරුන්නමක්. ඇය මේකට කිව්වා ඉමෝෂනල් බ්ලක්මේල්. එමන්නත්තම් හැඟීම් හරහා කරන බ්ලක්මේල් කිරීම කියලා. මේක ඇතුළේ ප්‍රධාන ආයුධ තුනක් තියෙනවා. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ෆොග්. එමන්නත්තම් අපි සිංහලෙන් කියනවා නම් මීදුම කියලා. පළවෙනි එක තමයි ෆියර්. එයාලව දාලය කියන බය. එමන්නත්තම් එයාලවට ආදරය කරන එක නවත්තයි කියන බය. දෙවනි එක තමයි ඔබ්ලිගේෂන්. මෙයා මං වෙනුවෙන් මෙච්චර දේවල් කරලා තියෙනවා. ඒ නිසා මම මේ දේ කළ යුතුමයි කියන හැඟීම. වෙන එක තමයි ගිල්ට්. නැත්තම් වර්ධකාරී හැඟීම. ඔයාගේ සතුට වෙනුවෙන් යමක් කරද්දී ඔබ කරන්නේ මහා ආත්මාර්ථකාමී වැඩක් නේද කියලා හිතන එක. මේ තුන එකතු වුණාම ඔයාගේ මොළේ වටේට මීදුමක් වගේ පැදෙනවා. ඔයාට ඇත්ත පේන්නේ නැති වෙනවා. ඔයා හිතන්නේ ඔයාලට උදව් කරනවා කියලා. හැබැයි ඇත්තටම ඔයා කරන්නේ යාළගේ පාලනයට අහු වෙන එක. මේ බ්ලැක්මේල් කිරීම හැමතිස්සෙම කෑ ගහලා රණ්ඩු වෙලා කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේක වෙන්නේ කිසිම සද්දයක් නැතෝ. ඔයා යාලට අකමැති දෙයක් කළාම එයාලා එකපාරට නිහඬ වෙනවා. දිව සුසුම් හෙලනවා. මුහුණ අඳුරු කරගන්නවා. හරියට ඔයා යාලගේ මුළු ලෝකෙම විනාශ කළා වගේ එයාලා වින්දිතයාගේ භූමිකාවට මාරු වෙනවා. එතකොට ඔයාට තරහා ගන්න බැරිම තැන ඔයාම විහ සමාවරගෙන එයාලා කියන දෙයට කැමති වෙනවා. මේ විදියට මානසිකව පාලනය කරන අය ආදරය දකින්නේ ට්‍රාන්සැක්ෂන් එකක් විදිහට. එම නැත්තම් ගනුදෙනුවක් විදිහට. එයාලා ආදරය කියන එකේ ලකුණ තියාගන්නලෝ. මම එදා ඔයාගේ අසනීපිට බෙහෙත් ගත්තා. ඒ නිසා අද ඔයා මගේ මේ වැරද්ද ඉවසන්න ඕනේ. මෙන්න මේ හා සමාන දේවල් කියනවා. හැබැයි මතක තියාගන්න කොන්දේසි දාලා තියෙන කිසිම තැනක සැබෑ ආදරය නැහැ. එතන තියෙන්නේ පාලනය කිරීමක් විතරයි. භයානකම කොටස තමයි මේක. ඔයා හිතනවා මම එයාලා කියන දේ ඇහුවොත් එයාලා සතුටු කළොත් මේ ප්‍රශ්නය විසඳෙයි කියලා. එයා ගැලවුම්කාරයා වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔයා එයාලව සතුටු කරන්න ඔයාගේම සතුට, ඔයාගේම නිදහස සහ ඔයාගේම අනන්‍යතාවය කෑල්ලෙන් කෑල්ල කපලා දෙනවා. අවසානයේ ඔයා හිස් වෙනවා. එයාගේ හිටස කවදාවත් පිරෙන්නේ නැහැ. මොකද ඒක වාට පුරවන්න පුළුවන් හිටසක් නෙමෙයි. වාට කවදාවත් අනුන්ගේ මානසික හිටස් පුරවන්න බෑ. ඒක එයාලම සුව කරගන්න ඕන දෙයක්. ඉතින් අපි කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? පළවෙනි පියවර තමයි ඔයා මේ ඉන්නේ උගලක කියලා තේරුම් ගන්න එක. ඒක තේරුම් ගත්ත මොහොතේ ඉඳන් ඒ උගලි බලය නැති වෙලා යනවා. ඊළඟ දේ තමයි මයින් නැත්තම් බවුන්ඩරිස්. මෙන්න මේ දේ හදා ගන්න ඕනේ අපි. බැහැ කියන එක සම්පූර්ණයෙන්ම වාක්‍යයක්. ඒකට නිදහසට කරුණු කියන්න අවශ්‍ය නැහැ. කවුරු හරි ඔයාලට වරදකාරී හැඟීමක් දෙන්න හැදුවොත් ආපහුවේ ගින්නට පිදුරු දාන්න එපා. සංසුන්න සාමකාමී වේකෙන් අයින් වෙන්න. ඔයාට කවවත් වෙනස් කරන්න බැහැ. හැබැයි එයාලා වෙනුවෙන් ඔයා දක්වන ප්‍රතිචාරය වෙනස් කරන්න ඔයාට අයිතියක් තියෙනවා සහ ඔයාට පුළුවන්. පෙරදිග දර්ශනයට අනුව පිබිදීමේ උත්තරීතරම සංකේතය තමයි නෙළුම් මල. මේ නෙළුම් මල ලස්සන වෙන්නේ ඒක පිරිසිදු වතුරක හැදෙන නිසා නෙමෙයි. ලෝකේ තියෙන කළුම අඳුරුම සහ කැතම මඩ ගොඩක් යට ඉඳන් ඒ මල කිසිම කැලලක් නැතුව උඩට ලේසයි. නෙළුම් මල කවදාවත් තමන් ආපු මඩ ගොඩ ගැන සමාව ගන්නේ නැහැ. ඒක මඩ ගොඩක් නෙමෙයි කියලා බොරු කියන්නේත් නැහැ. ඒක නිකම්ම උඩට එනවා. ඔයාලට මට කියන්න තියෙන්නේ මේ දෙමයි. අනිත් මිනිස්සු සම්පූර්ණයෙන් අත්හරින්න කියනව නෙමෙයි. රණ්ඩු කරන්න කියනව නෙමෙයි. හැබැයි මේ මානසික හැසිරවීම
වර්ධකාරී හැඟීම් සහ වේදනාවන් කියන මඩගොඩ යටින් ඔයාගේම සැබෑ නිදහස හොයාගෙන උඩට එන්න ඕනේ. ඔයා ඇතුළතින් නිදහස් වුණු දවසට කිසිම කෙනෙක්ට ඔයාව පාලනය කරන්න බැහැ. ආදරය කියන නමින් හදපුවේ කෝඩුව ඇත්ත. ඒ වේදනාවත් ඇත්ත. හැබැයි මතක තියාගන්න ඒ කෝඩුවෙන් එළියට යන දොරත් ඇත්ත කියලා. ඒ දොර යතුර හැමදාම තිබුණ ඔයාගේ අතේ. ඒ කවුරුත් ඔයාට ඒක කිව්වේ නැහැ. හැබැයි අද ඒක දන්නවා. මේ කතාව වගේ හිතට වැදුණා නම් තමන්ගේම අයකින් මානසිකව පීඩා විඳින තව කෙනෙක්ට බලන්න ඒක ෂෙයා කරන්න. මනුෂ්‍ය මනසේ තියෙන මේ වගේ ගැඹුරු තැන් ගැන දිගටම කතා කරන්න රෂනල් මයින්ඩ් channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න.